ඔබට වැරදි සිතුවිල්ලක් පහළ වෙනකොට පින්වතුනි එතනින් පිට වෙලා යන යම් ශක්තියක් නිසා පින්වතුනි මේ විශ්වය විනාශ වෙනවා. ඒ කියන්නේ විනාශකාරී පැත්තට පින්වතුනි අදාළ කරුණු සකස් වෙනවා. ඒ කරුණු සකස් වෙනකොට පින්වතුනි ඕක තමයි ඔය ග්‍රහයෝ කියලා ඔය තියෙන්නේ පින්වතුනි. ඔබ කරපු පින හෝ වේවා පව හෝ වේවා පින්වතුනි ග්‍රහණය කරගත්ත දේ අල්ල බදාගෙන ඉඳලා පින්වතුනි කරගත්ත දෙයක් තියෙනවා නම් අන්නේ දේවල් ඒ හරහා ඔබගේ අතින් පින් සිද්ධ වුණා පව් සිද්ධ වුණා. ග්‍රහණය කරගත්තට පස්සේ ඒ කියන්නේ තණ්හාව ඉපදුනාට පස්සේ පින්වතුනි එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා කියලා ඔබ දන්නවනේ. ග්‍රහණය වීම නිසා පින්වතුනි ඇලීම ගැටීම කියන දේ සිද්ධ වෙනවා. ඔය ඇලීම ගැටීම කියන දේත් එක්ක පින්වතුනි පව් සිද්ධ වෙනවා පින් සිද්ධ වෙනවා. පිනක් සිද්ධ වෙනකොට පින්වතුනි යහපතක් පිණිස කරුණු සකස් වෙනවා විශ්වය. පවක් සිද්ධ වෙනකොට පින්වතුනි විනාශයක් පිණිස කරුණු සකස් වෙනවා විශ්වයේ.